අද මේ වීඩියෝ එකෙන් මාක් කියන පිරිමි ළමයා එයාගේ දවස ගත කරන්නේ කොහොමද කියලා අපි ප්‍රංශ භාෂාවෙන් ඉගෙන ගමු. මේ වීඩියෝ එකේ කොටස් 3ක් තියෙනවා. පළවෙනි කොටසේ අපි මාක්ගේ දිනචර්යාව සම්පූර්ණයෙන්ම ප්‍රංශ භාෂාවෙන් විස්තර කරමු. දෙවෙනි කොටසේදී අපි ඒ විස්තර කරපු දේවල් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන් වලින් ඉගෙන ගමු. අන්තිමට තුන්වෙනි කොටසේදී අපි ආපහු පාරක් මාගේ දිනචර්යාව සම්පූර්ණයෙන්ම ප්‍රංශ භාෂාවෙන් විස්තර කරමු. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ පාඩම අවසානයේදී ඔයාලා කොයිතරම් දේවල් ගොඩක් ඉගෙනගෙන තියෙනවද කියලා. Bonjour, je m'appelle Marc. Le matin, je me réveille à 6h30. Je suis un peu fatiguée, mais je me lève. Je vais à la salle de bain. Je me brosse les dents. Je me lave le visage. Puis je m'habille. Je mets un pantalon, un t-shirt et mes chaussures. Je prends mon petit déjeuner avec ma famille. Je mange du pain et je bois du jus d'orange. Je vais à l'école. À l'école, j'apprends le français. Pendant la récréation, je joue avec mes amis. À midi, je mange du riz. L'après-midi, je rentre à la maison. Je fais mes devoirs. Je prends le dîner avec ma famille. Après le dîner, j'écoute de la musique. Je vais au lit et je dors. Bonne nuit. දැන් අපි මාගේ දිනචර්යාව විස්තර කරපු වාක්‍ය එකින් එක ඉගෙන ගමු. Bonjour, je m'appelle Marc. Bonjour කියන්නේ hello එහෙමත් නැත්නම් hi කියන එක. එහෙමත් නැත්නම් සිංහල භාෂාවෙන් ආයුබෝවන් කියන එක. ඒ කියන්නේ දවසේ ඕනෙම වෙලාවක ඔයාලට මේ bonjour කියන greeting එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා ඔයාලගේ නම කියද්දි මේ je m'appelle කියන phrase එක පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මගේ නම සිල්වි කියලා කියනවා නම් je m'appelle Sylvie. මගේ නම නිමල් කියනවා නම් je m'appelle නිමල්. ඒ විදිහටම තමයි je m'appelle Marc කියන වාක්‍යය මෙතන හැදිලා තියෙන්නේ. Le matin, je me réveille à 6h30. මෙතන පාවිච්චි කරලා තියෙන්නේ se réveiller කියන pronominal verb එක. se réveiller කියන්නේ ඇහැරෙනවා කියන එක. ඒ කියන්නේ ඔයාලා නිදාගෙන හැරෙනවා කියන එක විතරයි. ඇඳෙන් නැගිටිනවා කියන එක මේ se réveiller කියන verb එකේ නැහැ. ඒ වගේම තමයි ආ 6h30 කියන්නේ උදේ 6:00ට කියන එක. එතකොට ඔයාලා හරියටම වෙලාවක් කියනවා නම් 6:00 7:00 ඔන්න ඔය විදිහට හරියටම ටයිම් එකක් කියනවා නම් අනිවාර්යයෙන්ම මේ ආ කියන ප්‍රපොසිෂන් එක යූස් කරන්න ඕනේ. Je suis un peu fatiguée mais je me lève. Fatigue කියන්නේ මහන්සි කියන එක. Un peu කියන්නේ පොඩ්ඩක් කියන එක. එහෙනම් je suis un peu fatiguée කියන්නේ මට පොඩ්ඩක් මහන්සි කියලා. මේ කියන්නේ ඒ වුණත් but je me lève මම නැගිටිනවා. එහෙනම් කලින් වාක්‍යයේ තිබුණේ se réveiller කියන ක්‍රියාපදේ. se réveiller කියන්නේ ඇහැරෙනවා. හැබැයි ඇඳෙන් නැගිටින්නේ නැහැ. එහෙනම් ඇඳෙන් නැගිටිනවා කියලා කියන්න ඕනේ නම් ඔයාලා පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ se lever කියන ක්‍රියාපදේ. Je vais à la salle de bain. La salle de bain කියනවා bathroom එකට. එහෙනම් මේ je vais à la salle de bain කියන්නේ මම bathroom එකට යනවා. එහෙනම් මෙතන ඔයාලට aller කියන ක්‍රියාපදෙත් එක්ක ආ කියන ප්‍රපොසිෂන් එක පාවිච්චි කරලා ඊට පිටිපස්සේ කොයි හරි තැනක් දාන්න පුළුවන්. මෙතන මේ la salle de bain කියලා පාවිච්චි කරලා තියෙනවා වගේ. එතකොට අදහස් වෙන්නේ ඔයාලන්නේ කියන තැනට යනවා කියන එක. Je me brosse les dents.
ලෙදොන් කියනවා දත් වලට. එහෙනම් මෙතන තියෙන්නේ මම දත්ම දිනවා කියන එක. එහෙනම් සර්බ්‍රොසේ කියන ක්‍රියාපදය අපි පාවිච්චි කරනවා දත්ම දිනවා කියලා කියන්න. Je me brosse les dents. Je me lave le visage. Le visage කියනවා මූණට. එහෙනම් සර්ලවේ කියන්නේ වොෂ් කරනවා, හොදනවා කියන එක. එහෙනම් සර්ලවේ කියන එක පිටිපස්සෙන් කොයි හරි ඇඟේ කොටසක් දැම්මහම අන්නේ කොටස අපි හොදනවා කියලා තමයි මේ වාක්‍යයෙන් කියන්නේ. එහෙනම් je me lave le visage. එතකොට හොඳට මතක තියාගන්න මෙතන මේ අපේ ඇඟේ කොටසක් පාවිච්චි කරද්දි ඒ නාමපදේ අනිවාර්යයෙන්ම ඩෙෆිනිට් ආටිකල් එකක් එක්ක පාවිච්චි කරන්න. puis je m'habille. puis කියන්නේ ඊට පස්සේ je m'habille මම ඇඳුම් අඳිනවා. එහෙමත් නැත්නම් මම ලෑස්ති වෙනවා. එහෙනම් මෙතන පාවිච්චි කරලා තියෙන්නේ s'habiller කියන ක්‍රියාපදේ. je mets un pantalon, un t-shirt et mes chaussures. මෙතන පාවිච්චි කරලා තියෙන්නේ මේත්‍ර කියන ක්‍රියාපදේ. ඉතින් ඔයාලට ඒක ඇඳුම් අඳිනවා කියද්දි පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් un pantalon කියනවා අපි trousers වලට, කලිසමට. un t-shirt, t-shirt එක. ඒ කියනවා සහ මේ chaussure කියනවා සපත්තු වලට. Je prends mon petit déjeuner avec ma famille. Prendre le petit déjeuner කියන්නේ උදේ කෑම එක ගන්නවා කියන එක. ඒ කියන්නේ petit déjeuner කියන්නේ breakfast. Je prends mon petit déjeuner. මම මගේ උදේ කෑම එක ගන්නවා avec ma famille. මගේ පවුලත් එක්ක. avec කියන්නේ with. එහෙමත් නැත්නම් සමග කියන එක. Je mange du pain et je bois du jus d'orange. මම පාන් කනවා ඒ වගේම මම orange juice බොනවා. manger කියන්නේ කනවා කියන ක්‍රියාපදේ. ඒ වගේම boire කියන්නේ බොනවා කියන ක්‍රියාපදේ. Je vais à l'école. මම ස්කූල් එකට යනවා. මෙතන තියෙන්නේ අපි කලින් ඉගෙන ගත්ත grammar lesson එකම තමයි. aller කියන verb එකත් එක්ක පිටිපස්සේ ආ කියන preposition එක දාලා මොන හරි තැනක් දැම්මම අන්නේ තැනට යනවා කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් je vais à l'école. මම ස්කූල් එකට යනවා. À l'école, j'apprends le français. ඉස්කෝලේදී මම ෆ්‍රෙන්ච් ඉගෙන ගන්නවා. එතකොට languages වලට අපි හැම වෙලේම පාවිච්චි කරන්නේ le කියන ආටිකල් එක. J'apprends le français. මම ෆ්‍රෙන්ච් ඉගෙන ගන්නවා. Pendant la récréation, je joue avec mes amis. La récréation කියනවා interval එකට. එහෙනම් pendant la récréation interval එකේදී je joue avec mes amis. මම මගේ යාළුවොත් එක්ක සෙල්ලම් කරනවා. À midi, je mange du riz. දවල්ට මම බත් කනවා. L'après-midi, je rentre à la maison. L'après-midi කියන්නේ දවල් 12ට පස්සේ කියලා කියද්දි. එහෙනම් මේ දවල් වරුවේදී je rentre à la maison. මම ආපහු ගෙදර යනවා. Je fais mes devoirs. මම මගේ homeworks කරනවා. Je prends le dîner avec ma famille. මම මගේ පවුලත් එක්ක රෑ කෑම ගන්නවා. මෙතන තියෙන්නේ අර අපි කලින් උදේ කෑම ගන්නවා කිව්ව sentence structure එකම තමයි. එතන අපි කිව්වේ prendre le petit déjeuner කියලා. මෙතන පාවිච්චි කරලා තියෙන්නේ prendre le dîner කියලා. එහෙනම් je prends le dîner avec ma famille. Après le dîner, j'écoute de la musique. රෑ කෑමෙන් පස්සේ මම සින්දු අහනවා. Je vais au lit et je dors. Je vais au lit කියනවා මම ඇඳට යනවා. ඒ කියනවා සහ je dors මම නිදා ගන්නවා. Bonne nuit. Bonne nuit කියනවා good night. Bonne nuit. Le matin. Le matin කියනවා උදේ. La salle de bain. La salle de bain bathroom එක. Les dents. Les dents කියනවා දත් වලට. Le visage. visage කියනවා අපි මූණට. Les vêtements. Les vêtements කියනවා ඇඳුම් වලට. Le petit déjeuner. petit déjeuner කියනවා breakfast එක. එහෙම නැත්නම් උදේ කෑම වේල. Le pain පාන් වලට. Le jus. Le jus කියනවා juice වලට. orange juice කියනවා නම් le jus d'orange. Le jus d'orange. L'école. l'école කියනවා පාසලට school. La journée. La journée කියනවා අපි දවස කියන එක. Les amis යාළුවෝ. La récréation interval එක. Le riz. riz කියනවා අපි බත් වලට. La maison කියනවා අපි ගෙදරට. Les devoirs homework වලට. La famille
පවුල, ලොදීනේ, රැකෑමවේල, ලා මියුසික්, මියුසික් වලට සංගීතය, ලොලි, ඇඳ. සරෙවෙයේ කියන අපි ඇහැරෙනවා කියන ක්‍රියාපදේ, සර්බ්‍රොසේ දත් මදිනවා කියන ක්‍රියාපදේ, සලාවේ හෝදනවා කියන ක්‍රියාපදේ. ඒ වගේම සබියේ ඇඳුම් අඳිනවා එහෙමත් නැත්නම් ලෑස්ති වෙනවා කියන ක්‍රියාපදේ. අලේ කොයි හරි යනවා කියන ක්‍රියාපදේ, මොජේ කනවා කියන ක්‍රියාපදේ, බුවා මොනවා හරි බොනවා කියන ක්‍රියාපදේ, ජුවේ කියනවා සෙල්ලම් කරනවා කියන ක්‍රියාපදේ වගේම මොන හරි මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් වාදනය කරනවා කියද්දි අපි මේ ජුවේ කියන ක්‍රියාපදේ පාවිච්චි කරනවා. ඒ වගේම පහ්ලේ කියනවා කතා කරනවා කියන ක්‍රියාපදේ, ෆැහ්ලේ දෙව්වා කියනවා හෝම්වර්ක්ස් කරනවා කියන එක. එහෙනම් මෙතන ක්‍රියාපදේ තමයි ෆැර් කියන verb එක. එකූතේ කියනවා ඇහුම්කම් දෙනවා, දොර්මීර් නිදා ගන්නවා, රොන්ත්‍රේ කියනවා ආපහු වෙනවා. මේ රොන්ත්‍රේ කියන ක්‍රියාපදේ ගොඩම පාවිච්චි කරන්නේ ආපහු ගෙදර එනවා කියද්දි. Bonjour, je m'appelle Marc. Le matin, je me réveille à 6h30. Je suis un peu fatiguée, mais je me lève. Je vais à la salle de bain. Je me brosse les dents. Je me lave le visage. Puis, je m'habille. Je mets un pantalon, un t-shirt et mes chaussures. Je prends mon petit déjeuner avec ma famille. Je mange du pain et je bois du jus d'orange. Je vais à l'école. À l'école, j'apprends le français. Pendant la récréation, je joue avec mes amis. À midi, je mange du riz. L'après-midi, je rentre à la maison. Je fais mes devoirs. Je prends le dîner avec ma famille. Après le dîner, j'écoute de la musique. Je vais au lit et je dors. Bonne nuit. මේ පාඩම හොඳට තේරුණා නම් ඔයාලා try කරන්න ඔයාලගේ දිනචර්යාවත් දැන් ඔයාලට ලියන්න පුළුවන්ද කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකෙන් අපි ආපහු හම්බ වෙමු.